සුබ දවසක් කියලා පිළිගන්නවා The Best of Tech YouTube channel එකට. ඉතින් ඔයාලා පන්දාර ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් ෆෝන් එකේ පාටට ලස්සනට රැවටෙන්න එපා. කැමරා එකේ මෙගාපික්සල් එක කීයද? RAM එක කීයද? බැටරි එක කොච්චරද කියලා විතරක් බලලා ෆෝන් එක ගත්තොත් පස්සේ ටාගට් වෙන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එකේ රුපියල් 50000ට අඩුවෙන් ෆෝන් එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න තියෙන දේවල් 7ක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි ෆෝන් එකේ ප්‍රොසෙසර් එක. ෆෝන් එකේ ස්පීඩ් එකට ප්‍රොසෙසර් එක ගොඩක් බලපානවා. උදාහරණයක් වශයෙන් සෝෂල් මීඩියා, YouTube, browsers වගේ සාමාන්‍ය වැඩ කරනවා නම් ඩිසන්ට් ප්‍රොසෙසර් එකක් තිබීම වැදගත් වෙනවා. එතකොට ගේමින් කරනවා නම් ගේමින් ප්‍රොසෙසර් එකක් වැදගත්. ඒ හින්දා ෆෝන් එකක් ගන්න කලින් ප්‍රොසෙසර් මොඩල් එක බලලා ඒකේ performance reviews කීපයක් බලන්න. වෙන දේ තමයි RAM සහ storage. RAM එක වැඩි වුණා කියලා ෆෝන් එක හැම වෙලාවෙම fast වෙනවා කියලා කියන්න බෑ. ප්‍රොසෙසර් එකක් එක්ක RAM එකේ balance එක වැදගත්. ඒ වගේම storage එකත් බලන්න. app photos videos ගොඩක් තියාගන්නවා නම් storage එක අඩු ෆෝන් එකක් ගත්තොත් ඉක්මනටම space ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එකේ RAM එකත් Intel storage එකත් දෙකම බලන්න ගත්තොත් ෆෝන් එක. තුන්වෙනි දේ තමයි display එක. ෆෝන් එකේ screen එක තමයි අපි දවස පුරාම බලන්නේ. ඒ නිසා display size එක, resolution එක, display brightness සහ refresh rate වගේ බලන්න. විශේෂයෙන් outdoor use කරනවා නම් screen එක brightness එක වැදගත්. TikTok, YouTube, social media, gaming smooth experience එකක් ඕන නම් refresh rate එක check කරන්න. හතරවෙනි දේ තමයි ෆෝන් එකේ cam එක. කැමරා එකේ megapixel number එක විතරක් බලලා ෆෝන් එක තෝරන්න එපා. photo quality එකට sensor එක, image processing, stabilization සහ software එක වගේ දේවල් බලපානවා. ඒ නිසා කැමරා samples බලන්න. copyright photo වගේම low light photos check කරන්න. ඔයා video recording වැදගත් නම් video resolution සහ stabilization ගැනත් බලන්න. පස්වෙනි දේ තමයි ෆෝන් එකේ බැටරි සහ charging එක. ෆෝන් එකේ battery capacity එක බලන එකත් වැදගත්. ඒත් හැබැයි battery life එක, display එක, processor එක සහ software optimization එකත් බලපානවා. ඒ නිසා battery ampere number එක බලන්නේ නැතුව real world battery test එකත් කරන හොඳයි. ඒ වගේම fast charging support කියලාත් බලන්න. ඉතින් 6 වෙනි දේ තමයි ෆෝන් එකේ software update ගැන. ෆෝන් එකේ hardware එක හොද වුණත් software experience එක හොද නැත්තම් දවසින් දවස ෆෝන් එක භාවිතා කරන එක පහත් මට්ටමේ තියෙන්න පුළුවන්. ඒ ෆෝන් එකේ Android version එක මොකද්ද? iOS නම් iOS version එක මොකද්ද? manufacturer එක update කොච්චර කාලයක් දෙනවද කියලා බලන්න. software security update කොහොමද මේවට වැදගත් වෙනවා. 7 වෙනි එක ගොඩක් අය අමතක කරන දෙයක් තමයි ෆෝන් එකේ warranty සහ after sale service කියන එක. ෆෝන් එක ගත්තට පස්සේ ෆෝන් එකේ කැඩුණොත් ප්‍රශ්නයක් හරි ආවොත් රිපෙයාර් කරන්න තැනක් තියනවද? තව ඔෆිෂියල් warranty තියනවද? එයාගේ ප්‍රශ්න තියනවද ඉතින් කට්ටියට? මේ දේවල් අනිවාර්යයෙන්ම බලන්න. රුපියල් 50000 සේව් කරගත්තට ගිහින් පස්සේ රිපෙයාර් එකට ලොකු මුදලක් වැය වෙනවා නම් ඒක හොඳ ඩීල් එකක් නෙමෙයි. හැබැයි ඇත්තටම සාමාන්‍ය ෆෝන් එකක් ගද්දී රිපෙයාර් කරන්නේ warranty දෙනවා. ඉතින් මට ඔච්චරයි කියන්න තියෙන්නේ. සාමාන්‍ය ෆෝන් එකක් ගන්න කට්ටිය දැනුම තියෙනවා. ඔයාගේ එකක් බලන්න. හින්ද හොයලා බලලා ගන්න. ඉතින් අය ගන්නකොට ඉතින් ඔයාලට රුපියල් 50000 අඩුවට ෆෝන් එකක් ගන්න තියෙනවා නම් මම මේ කියපු පොයින්ට් එක සේව් කරගන්න. ඉතින් මෙයාගේ තව ටෙක් ටිප්ස් ඉගෙන ගන්න ඕන නම් අපිව subscribe කරන්න. ඒක වැදගත් වුණා like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ගිල්ලෙන්න සුදා